उदागिरे प्रभाकेलुम नेगी गला हले तुषारयिन पिरी कलेमल सुगंधदी सली सिना सलाई ප්‍රබෝධයෙන් පිපි හිතවල තියෙන හැම බලාපොරොත්තුවක්ම සාර්ථක වන වාසනාවන්ත සුබ දවසක් වේවා හැමෝටම. ඔන්න අපේ කුඹුරු වැඩ පටන් ගන්න කාලේ ආයෙත් පටන් ගත්තා. ඉතින් අපි උදේ පාන්දරම මේ වෙලට ආවේ. අද තමයි අපේ වෙල වපුරන්නේ. අවුව වැඩි වෙන්න කලින් වෙලේ වැඩ ටික ඉවර කරගත්තොත් ඒකෙන් අපිටමයි ගොඩක් ලේසි වෙන්නේ. ඒ හින්දා උදේ 6:00 වෙද්දී අපි වෙලට යන්න පිටත් වුණා. ලෙවල් ටික කපන ගමන්ම වපුරන්න ගත්තො හින්දා අපේ වැඩ ඉක්මනට කරගන්න පුළුවන් වුණා. පිරිමි ළමයින්ට නම් ඕන දෙයක් කරන්න පුළුවන්නේ. ඒත් මම මේ කියන්නේ ගෑනු ළමයි වෙනුවෙන්. දන්නවද පුංචි ගෑනු ළමයෝ? ගෑනු ළමෙක් වුණාම හැම දෙයක්ම පුරුදු වුණාම Tamanටමයි ලේසි වෙන්නේ. ඇයි දන්නවද මම එහෙම කියන්නේ? අපේ ජීවිතවල හොඳ කාල වගේම දුෂ්කර කාලත් අපිට එනවනේ. ඉතින් ඕන දෙයකට පුරුදු වෙලා හිටියොත් අපිට ඒ දුෂ්කර කාලේ ලේසියෙන් මග අරගන්න පුළුවන් වෙන්නේ හැමදේම දැනගෙන හිටියොත්. ගෑනු ළමයි වුණාම කරන්න පුළුවන් දේවලුත් තියෙනවා, බැරි දේවලුත් තියෙනවා. ඒ වුණාට කොහොමාරි ටික ටික හරි අපි මේ දේවල් පුරුදු වෙන්න ඕනේ. ගෑනු ළමෙක් ඉපදෙනවා කියන්නේ දරා ගැනීම, ඉවසීම, ඒ හැමදේම පොඩි කාලේ ඉඳලම තියෙනවා කියන එකයි. කවුරු මොනවා කිව්වත් ගෑනු කියන්නෙම හිත ශක්තිමත් පිරිසක්. මහන්සි නිසා පොඩ්ඩක් වාඩි වෙලා ඉන්නකොට මට මතක් වුණේ පුංචි කාලේ. පුංචි කාලේ නම් අපි මේ දේවල් ගැන වැඩිය දන්නේ නෑනේ. ඉතින් අපි කුඹුරු වැඩ කරන කාලෙට මඩේ නටලා සෙල්ලම් කරලා විනෝද වෙන්න තමයි ගොඩක් මාස වුණේ. ඉතින් කාලයත් එක්ක ඒ හැමදේම වෙනස් වෙලා. පොඩි කාලේ අපි ඉතින් වැඩිය ෆෝන් ගැන දන්නේ නෑනේ. ඒ හින්දා අපේ ළමා කාලය ඇත්තටම හරි ලස්සනට ගෙවුණා. දෙවැට දිගේ යන එනකොට ඉඟි බිඟි පෑවාලු. කොයි දේසේ හිටියත් ඔබ මගේමයි කීවාලු. මගේ රන් කඳ මතක නේද අපි දෙන්නා යාලු. අද උදේ ඉඳලා පැහැදිලි අහස හොඳටම තිබ්බා. ඇත්තටම මම නම් හිතුවේවත් නෑ දවල් වෙද්දි වහින්න පටන් ගනී කියලා. මොකද අද අපි වී ඉහපුවාම හෙට කියන දවසේ අනිවාර්යෙන් තෙල් ගහන්න ඕනේ. අපි මේ වී ඉස්සේ මාස 3මාරි වී. බත් කනවා වගේ නෙමෙයි. ඒ අස්සෙන්න ගන්න සෑහෙන මහන්සියක් වෙන්න ඕනේ. හොර ඉන්න ඕනේ, තෙල් ගහන්න ඕනේ, පරිස්සමින් ගොයන් ටික බලා ගන්න ඕනේ. බලන්නකො ඉතින් හදිස්සියම අපට වුණු වැඩේ. කොයිතරම් වැස්සත්
සොබාදහමෙන් අපිට දෙන දේවල් වලට වචනකින්වත් තරහක් හිතන්න හොඳ නෑ. පොඩි වැඩ වගේක් තිබුණා. ඒත් වැස්ස හින්දා කිසිම දෙයක් කරගන්න බැරි වුණා. ඒ නිසාම පහුවදාට ඒ වැඩ ටික කරන්න ඉතුරු කරලා අපි ඉතින් ගෙදර යන්න පිටත් වුණා. වලාකුල් වියන්තනාලා ඉරේ රැස් නිවාදමා වසන්තේ අරන්නවිල්ලා සිහිල් සේලයෙන් වෙලා. ඉතින් මගේ පුංචි ගෑනු ළමයෝ හිතින් කඩා වැටෙන හැම වෙලාවකම ඔයාව ශක්තිමත් කරගෙන හැමදාමත් සතුටින් ඉන්න. වලාකුල් වියන්තනාලා ඉරේ රැස් නිවාදමා වසන්තේ අරන්නවිල්ලා සිහිල් සේලයෙන් වෙලා. එහෙනම් අලුත් වීඩියෝ එකකින් හමු වෙනකන් පරිස්සමින් ඉන්න. අනේ මම් බලාන උන්නා යලිත් ඔබ එතේ කියා සිනාරන් කෙලුම් සලාලා මගේ සඳ උදා වෙලා.